හයි කොහොමද ඔයාලට අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අපි අද කතා කරමු අපේ රටේ ගොඩක් දෙනෙක් පීඩා විඳින ප්‍රශ්නයක් ගැන. ඒ තමයි දියවැඩියාව. ගොඩක් අය ඉතින් හිතාගෙන ඉන්නේ මේ දියවැඩියාව හැදුනහම ජීවිතේම ඉවරයි. එහෙම නැත්නම් ආයෙ නම් අපිට කිසිම කෑමක් බීමක් කන්න බෑ. අපිට ඕන විදිහට අපේ ජීවන රටාව පවත්වාගෙන යන්න බෑ. බෙහෙත් බොන්න ඕනේ ජීවිත කාලේ හැමදාම කියලා තමයි හැමෝම හිතාගෙන ඉන්නේ. හැබැයි අද මම ඔයාලට කියලා දෙනවා අපේ ජීවන රටාවයි කෑම බීමයි ඔයාලා ගන්න විදිහට වඩා පොඩ්ඩක් වෙනස් කරලා. ඔයාලා කලින් ගත්ත විදිහට වඩා ඊට වඩා පොඩ්ඩක් වෙනස් කරලා කොහොමද දියවැඩියාව පාලනය කරගන්නේ කියලා. ඇත්තටම මේක සරලයි කියලා ඔයාලටම හිතෙයි වීඩියෝ එක අවසාන වෙනකන් නැදලා හිටියොත්. ඉතින් අවසාන වෙනකන් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම මම ආදරෙන් ආරාධනා කරනවා. මුලින්ම අපි කතා කරමු දියවැඩියාව කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් එහෙම දියවැඩියාව කියන්නේ ලේවල තියෙන සීනි මට්ටම ඕනෑට වඩා වැඩි වෙන එකයි. අපි කන කෑම ඇඟ ඇතුළෙදිම සීනි බවට පත් වෙනවා. ඉතින් මේ සීනි ටික ඇඟේ සෛලවලට ගිහින් අපිට ශක්තිය දෙන්න ඕනේ. ඒත් සමහර හේතු නිසා ඒ වැඩේ හරියට වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවට තමයි සීනි ලේවලම රැඳිලා ලෙඩ රෝග ඇති කරන්නේ. ඉතින් මේක හැදුනට පස්සේ නිට්ටාවටම සුව කරන්න ගොඩාක් කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා අපිට. හැබැයි දියවැඩියාව පාලනය කරගන්න ඉතාමත්ම පහසුවෙන් පුළුවන්. අපි දැන් මේ ගැන පොඩ්ඩක් කතා කරමු. දියවැඩියාව පාලනය කරන්න නම් අඩු GI එහෙම නැත්නම් low GI තියෙන කෑම වලට හුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? අපි කන කෑම ඇඟ ඇතුළේදීම හරිම හිමින් සීනි බවට පත් වෙන එක. උදාහරණයක් විදිහට සුදුබත් පාන් වගේ දේවල් කෑවම ලේවල සීනි එකපාරටම ෂූට් වෙනවා. හැබැයි නියුඩුබත් කුරක්කන් විශේෂයෙන් කොළ පැහැති එළවලු සහ පළතුරු කෑවම සීනි මට්ටම පාලනය වෙනවා. ඔන්න ඔය කොළපාට එළවලු සහ පළතුරු නියුඩුබත් කුරක්කන් අන්න ඒ වගේ කෑම තමයි low GI කෑම කියලා අපි හඳුන්වන්නේ. ඒ නිසා ඔයාගේ පිගානෙන් භාගයක්ම කොළ වර්ගයි එළවලුයි තිබ්බොත් ගොඩාක් ලේසියෙන් ඉතාම අඩු කාලෙකින් දියවැඩියාව පාලනය කරගන්න ඔයාලටත් පුළුවන්. අවසානෙට මම ඔයාලට කියලා දෙන්නම් මම කලින් කිව්ව රහස් පානය ගැන. මේක හැමදාම කළොත් ඔයාලට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. මේක හදාගන්න අපිට ඕන වෙන දේවල් දෙකයි. පළවෙනි දේ තමයි කුරුඳු පොතු කෑල්ලක්. දෙවෙනි එක තමයි උළුහල් තේ හැන්දක්. මුලින්ම ඔයාලා උළුහල් තේ හැන්දක් උතුරවාගත් වතුර එකකට දාලා ඒකටම කුරුඳු පොතු කැබැල්ලකුත් දාලා පියනකින් වහලා රැයක් පෙඟෙන්න තියන්න. ඒ කියන්නේ ඔයා මේක කලින් දවසේ රැ නිදාගන්න කලින් හදලා වහලා තියලා නිදාගන්න. පහෝදා උදේ නැගිටපු ගමන් හිස් බඩ මේක පානය කරන්න. මේක බීලා පැය භාගයක් යනකම් කිසිම කෑමක් බීමක් ගන්න එපා. ශරීරය ඇතුලේ හොඳින් මේකට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා බලාගෙන ඉන්න පැය භාගයක් විතර. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ උදේ ආහාරය එහෙම නැත්නම් කඩල කව්පි එහෙම නැත්නම් කුරක්කන් වලින් හදාගත්ත රොටියක් එහෙම නැත්නම් බත් ගන්නවා නම් පොල්කටු හැන්දක ප්‍රමාණයක් විතර බත් අරගෙන ඒකට කොළ පැහැති එළවලු දෙකක් එතකොට පලා වර්ගයක් මස් හෝ මාළු නැත්නම් බිත්තරයක් එකතු කරගෙන ඔයාලට දවල් උදේ ආහාරය විදිහට ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කුරුඳු සහ උළුහල් වල තියෙන බෙනිෆිට්ස් ගැන. කුරුඳු වලින් අපේ ඉන්සුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. උළුහල් වලින් කෑම වල තියෙන සීනි ලේවල් උරා ගන්න වේගය අඩු කරනවා. ඉතින් මේ පානය හදලා මාස 3ක් බීලා ආයෙත් මගේ වීඩියෝ එකට ඇවිත් කමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා. මේක මං අත්දැකපු පානයක් නිසා මේ තරම් විශ්වාසයෙන් ඔයාලට මේක මං අරගෙන ආවේ. එහෙනම් අදම මේක හදන්න පටන් ගන්න. මේක එක දිගට මාස 3ක් කරලා වෙනස ඉතින් අනිවාර්යයෙන්ම වෙනසක් එනවා. ඒ වෙනස මාත් එක්ක ෂෙයා කරගන්න. වීඩියෝ එක අදට ඉවරයි. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා.